Hi guys. අද අපි හදන්නේ අරබික් සලාදයක්. අපිට ඕන වෙන සලාද කොළ, මොසරෙල්ලා චීස්. මේ රටේ භාවිත කරන කොළ జాතිය තමයි. අපිට මේක වෙනුවට ගන්න පුළුවන් කරපිංචා, ස්වීට් කෝන්, සුදු ලුණු, ඉඟුරු, රට ලුණු, මිරිස් දාලා හදලා තියෙන පේස්ට් එකක් මේ. මේක ඕගොල්ලන් නැත්තම් ඕගොල්ලන් හදා ගන්න පුළුවන්. නැත්නම් කඩින් ගන්න පුළුවන්. මේ තියෙන්නේ අරාබි බ්‍රෙඩ්. ඕගොල්ලන්ට අරාබි බ්‍රෙඩ් ගන්න පුළුවන් නම් සුපර් මාකට් එකෙන් ගන්න. නැත්නම් ඕගොල්ලන්ට අල්ල බැදපු අල්ල පෙති ඒවා මේ වුණත් ප්‍රශ්නයක් නැහැ. දැන් අපිට මේක මුලින්ම මේ ලෙටස් ටික කපාගෙන ඉවරයිනේ. දැන් අපිට තියෙන්නේ මේක පොඩි පොඩි කෑලි වල කපලවල තෙලේ බැද ගන්න. අපි බැදගෙන එමු තෙලේ ඉස්සෙල්ලම. මේ තියෙන්නේ අපි බැදගත්ත අරාබි බ්‍රෙඩ්. මේ රටේ කන මේ වර්ගයක් මේක. ඉතින් ඒක උමනා වෙන්නේ නැහැ අපිට. දැන් අපිට ඕනේ පොඩි බෙන්ඩරයක්. ඒක ඇතුළට මම දායත්ත කොළ ටික අර. ඕගලන්ට පුළුවන් නම් උලන් ගන්න කරපිංච කොළ ටික. දැන් දාන්න ඕනේ අපි මේ සුදු ලුණු පේස්ට් එක මේකට. දැන් අපි මේ ටික ඔක්කොම එකතු කරගත්තා. දැන් අපි මේක බෙන්ඩර් කරගන්න ඕනේ. දැන් අපි මික්ස් කරගත්ත එක මේ පැත්තකින් තියාගමු. මේ විදිහට තමයි එන්නේ ඒක. දැන් අපි ලේටස් ටිකක් දාගත්තා. ඒකට අපි ස්වීට් කෝන් ටිකක් දාගමු. මේ චීස්, දැන් අපි හදාගත්ත මිශ්‍රණය අපි මේකට එකතු කරමු. බත් කන්න කැමති නැති අයටත් මේක හොඳයි. ඩයටින් කරන එකටත් ඩයට් ෆුඩ් එකක් මේක. දැන් අපි මේක හොඳට මික්ස් කරගෙන තියෙන්නේ. දැන් අපිට පුළුවන් මේ අරාබි බ්‍රෙඩ් හරි අලප් චිප්ස් හරි එකතු කරගෙන ඕගලන්ට මේක රහ බලන්න. මේ තියෙන්නේ ෆයිනල් ලුක් එක. දැන් ඕගලන්ට මේක රස කර කන්න පුළුවන්. ආපහු වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. බයි ගයිස්.